අපි සාමාන්‍යයෙන් සිංගප්පූරුව ගැන කියනවා නම් ඒක නිකන් පොෂ් තැනක් කියලා තමයි හිතෙන්නේ. ඒක ඉතින් වැරදි නෑ. හැබැයි ඉතින් හැම රටක් වගේම සිංගප්පූරුවෙත් ඔය බය හිතෙන තැන් තියෙනවා. ඒකෙන් එකක් තමා මේ චංගි බීච් එක. මේක සිංගප්පූරුවේ නැගෙනහිර ප්‍රදේශයේ චංගි කියන ටවුන් එක ගාව තමා තියෙන්නේ. ඒකට සම්බන්ධ පොඩි අමානුෂික කතාවක් කියන්න සිද්ධ වෙනවා. 1942 පෙබරවාරි මාසේ සිංගප්පූරුවේ සුක්චින් කියන සමුල ඝාතනයක් සිංගප්පූරුව පුරාම සිද්ධ වුණා. ඒකේ සිද්ධ වෙච්ච එක තැනක් තමා මේ චංගි බීච් එක. එදාට ඒ කියන්නේ පෙබරවාරි මාස 18 වන දින 20 වන දිනේදී ඒ ප්‍රදේශ ගාව හිටපු චීන ජාතිකයෝ 66 දෙනෙක් ඒ ප්‍රදේශ ගාව හිටපු සේවකයෝ ජපන් හමුදාව විසින් ඒගොල්ලන්ව එතනට අරගෙන එතනින් ඒ චීන ජාතිකයම ඉගෙන අමානුෂික ලෙස මේ පද හිංසා කරගෙන අන්තිමේදී ඒගොල්ලන්ව එතනින්ම වෙඩි තිබ්බා. වාසනාවට ඒගොල්ලන් විමුක්තිය හම්බුණා එදාට ඒ කාලෙදි මොකෝ ඒ එතන හිටපු ජපාන් හමුදාවටත් ඒකම වුණා. හරි ඒගොල්ලන්ගේ පනිෂ්මන්ට් එක හැටියට 1948 මේ නැතිවෙච්ච චීන ජාතිකයන් කොහොමහරි ඉතාමත් කොහොමහරි ඒගොල්ලන් පරලොවට යවන්න කියලා මේ පොඩි උත්සවයක් කරා. හැබැයි ඉතින් ඒ උත්සවයේ සාර්ථකත්වය අපිට හරියටම කියන්න බෑ. මොකෝ අද වෙද්දිත් ඒගොල්ලන්ව දකින්නවාලු කියලා කියනවා. අද වෙද්දී වා මේ බීච් එකට ගියොත් විශේෂයෙන් රැට වගේ ගියොත් ඒගොල්ලන්ගේ කෑ ගහන සද්ද තාමත් ඇහෙනවා. සමහර විට ඒගොල්ලන්ව පණ පිටින්නේ මේ හැබැයි ඒගොල්ලන්ගේ මේ දකින්නවා ඒ සමහර විට ඒ නැතිවෙච්ච මේ ජපාන් සෙබළුන් පවා දකින්නවාලු ඒගොල්ලන්ගේ හොල්මන්. ඒ වගේම සමහර වෙලාවට වා මේ බීච් එකට ගියොත් මේවා නාන ගමන් නැත්නම් හාන්සි වෙන ගමන් ඔය කනේ පාරක් කෑවොත් දන්නේ නැතුව කාගෙන්වත් නෙමෙයි. කනේ පාරක් කෑවොත් නැත්නම් ඉතින් තල්ලු කරන්න ගියොත් නැත්නම් ඉතින් ඇදගෙන කවුරු හරි ගියොත් ගොඩාක් වෙලාවට ඒ හොල්මන්ගෙන් තමයි ඒ භූත කේසෙම සිද්ධ වෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ සමහර විට මේ රැට වගේ විශේෂයෙන් ඔය නිකන් පාවිය ගෙන යන මේ ඔලුවක් එහෙම දකිනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකෝ ඒ සමහර විට ඒ සංස්කෘතියට අනුව මේ පෙනංගලන් කියලා භූතයෙක් තමා. එයා පට්ට ඩේන්ජරස් ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන්. කොහොමත් ඉතින් මේ බීච් එකට යනවා නම් ඉතින් පරිස්සමෙන් තමයි කියන්න වෙන්නේ. පරිස්සමෙන් යන්න.